අපි කල්පනා කළ බැලුවත් මොනවද ඇත්තටම මේ රෙන්ට් කිරීමෙන් එහෙම නැත්නම් කුලියට සිටීමෙන් අපිට තියෙන අවාසි කියලා. පළවෙනිම අවාසිය තමයි නිවාස හිමියාට එලෙසම ඔයාට නෝටිස් පීරියඩ් එකක් දීලා අපි ගමු මාස 3 හෝ 6 නෝටිස් පීරියඩ් එක අනුව ඔයාට අයින් වෙන්න කියන්න පුළුවන් එයාට නිවස නැවත ඕනේ නම්. එතකොට ඔයා ජීවිතේ වෙන වෙනම ප්ලෑන් කරලා තියෙනවා නම් ඔයා හිතන්නේ නැති අවස්ථාවක කවුරුන් හරි ඒ නිවාස හිමියාට හිතුනොත් මට මේකේ ඕනේ කියලා ඔයා යන්න වෙනවා. දෙවෙනි දේ ඒ ගිවිසගත් කාලයේ අවසානයේදී බොහෝ දුරට ඒ නිවාසයේ මාසික කුලිය වැඩිවීමේ සම්භාවිතාවයකුත් තියෙනවා. ඒක හන්ද ඔයාට නිශ්චිත වියදමක් දීර්ඝකාලීනව සැලසුම් කිරීමේ අපහසුතාවයක් තියෙනවා. 3. ඔයාගේ අභිමතයේ පරිදි අපි ගමු ගෙදර පේන්ට් කරන පාට කාමරවල ඒ සැලසුම් කරලා තියෙන ආකාරය වගේ ලොකු වෙනස්කම් කිරීමෙන් නොහැකියාවක් තියෙනවා ඔයා යම්කිසි ආකාරයකින් කුලියට සිටින නිවසක.